බලමු ගිහිල්ලා. මේ අපි හදලා තිබ්බ පොක්කුණ. අපේ මාළි තමයි හැදුවේ මේ පොක්කුණ. හරිද? කොහොම හරි අපිට එන්නේ වතුර මේ පොඩි බටයකින් මෙන්න මේ අඟලේ බටයකින් වතුර එන්නේ. ඊට පස්සේ මේ කොහොම හරි වතුර අර හෙව්ඩ පැත්තෙන් වහලා මේ දවස්වල ගෝයන් කපනින්ද වහලා ඊට පස්සේ කොහොම හරි දැන් ඒකින්ද වතුර එන්නේ නැතුව මේ පොක්කුණ හින්දිලා කොහොම මේ දවස්වල වතුර එනවත් අඩු වහින්නෙත් නෑ. අඳුර තිබ්බට වහින්නෙත් නෑ. කොහොම හරි මාළුවෙක් මැරිලා. මාළුවෙක් කියන මාළු දෙතුන් දෙනෙක් හිටියා. මට නම් පේන්නේ ඉන්නේ දැන් එකයි. ඉතින් මැරිලා මේ ඉන්නේ මාළුවා. මේ ඉතින් පව් ඇත්තටම මේ හෙනවුල් මේ උදේ අපි උදේ මාළි ඇවිල්ලා බලද්දී නම් වතුර තිබ්බා සාමාන්‍ය චුට්ටක්. මේ වතුර ඒ වෙලාවේ බටෙනු චුට්ට ආවා. කොහොම හරි ඉතින් මේ ඒ තරම් මේ කියන්නේ අවුවක් නැතුණත් වතුර මාළු විදිහට වාෂ්ප වෙන තරම් රස්නයක් ඉතින් කොහොම හරි ඉතින් මාළුවා මැරිලා. ඉතින් මොනා කරන්නද මේ මට හෙන අවුල් ඉතින් මල්ලි මේ ඔය තනියෙන් ඔය හදපු මේ පොකුණ මේ මෙතනත් ඉන්නවා මාළුවෝ මේ චූටි හාල්මැස් වගේ මේ චූටි මාළුවෝ මේ දැන් අපි මේ අම්මා ගියා වතුර හදන්න බලන්න එහෙනම් අපිත් යමු මේ පැත්තට ලස්සනයි පරිසරය අපි යන්කෝ ඒ පැත්ත බලන්න අපි දැන් යන්කෝ බලන්න අම්මා හදන්න ගියා මාහි කෙලවට මෙ යන්න නැතුව ඇති මේ මගකින් වෙන්නේ නැති වතුර ගහලා ඇත්තේ අපි ගිහිල්ලා බලමු අපි යන්නේ මෙන්න මේ පාර දිගේ. ඒ කියන්නේ මේ ඇල දිගේ තමයි අපි යන්නේ. අපේ වතුර මේ හදන්නේ. මේ දවස්වල වතුර නැහැනේ. වතුර හිඳිලා. ඕම් පහයන එක තාත්තේ ගම වටේම වතුර තියෙනවා. හැබැයි මේ වෙද්දින් මේ ඔක්කොම සෑහෙන හිඳිලා. දියලුමේම සෑහෙන වතුර අඩු වෙලාලු. මේ අපේ වතුර බටේ. අම්මයි මායි දවස් ගාණක් මහන්සිලා තමයි බට ටික ඇද්දෙන්නේ. මේ බට අර රෝල් කරලානේ තිබ්බේ. සෑහෙන අමාරුණා කොහොම හරි මේ. අම්මයි මායි ඉතින් කොල්ල දෙන්නෙක් වගේ ඉතින් වැඩේ කරා. අපි මොකද තාත්තා වැඩට යනවානේ. ඊට පස්සේ මේ වැඩේ කරන්න පරක්කු වෙන හින්දා තාත්තනි වාඩු ගන්නහන් ඉන්න බෑනේ. ඉතින් කොහොම හරි මල්ලිත් ඉස්කෝලේ යනවා. අම්මයි මායි තනියෙන් පිරිමි දෙන්නෙක් වගේ ඉතින් මේ බට ටික එහෙම ඇද්දා ඉතින්. ඒව ඔයාලට ගේන්න බැරුණා මේ. මොකද මේ බට ආදිනයක් ඉතින් වැඩක් නැහැ නේ කියලා හිතුණා. අම්මයි මා තනියෙන් කරා ඉතින් ඒ වැඩේ. දැන් අපි යමු. අර දුරින් පේන ඒ දණ්ඩ තියෙන්නේ. ඒ දණ්ඩ ඒ දණ්ඩේ තමයි මම දෙවෙනියට දාපු වීඩියෝ එක එහෙම දැම්මේ. ඒ දණ්ඩ දිගේ ගිහිල්ලා. කොහොම හරි දැන් අපි ඊට වඩා ළඟ පාරකින් තමයි මේ යන්නේ. බලමු උඩට ගිහිල්ලා වතුර කොයි හරි ඉඳලාද නැත්තේ කියලා බලමු. ඕන් අපි ආවා ඇලෙන් උඩට නම් මේ අම්මා වතුර හදාගෙන ඉවිලලු. බලමු ගිහිල්ලා. මේ පොඩි ඇලෙන් තමයි අපිට වතුර එන්නේ. දැක්කද? මේ චූටි ඇලෙන්. මේ චූටි ඇලෙන් අඟලේ බටයක් දාලා අපිට වතුර අරන් තියෙන්නේ. වතුර මොනවා වෙලා තිබිලා තියෙන්නේ? ඕන් අපේ වතුර මේ ඇලක් දිගේ ගිහිල්ලා බටේ ගහලා තියෙන්නේ මෙන්න මේ තැනට මේ තැනින් තමයි වතුර මේ අපේ වතුර යන්න අපේ බටේ ගහලා තියෙන්නේ මේ තියෙන අපේ බටේ මේ ওই බටේ අපේ ඉතින් මේ ඔය චූටි වතුර ටිකකින් තමයි ඉතින් අපි අපේ වගාව කරගෙන යන්නේ මේ මොකද අපේ ගේ හරියේ මේ අපේ ගේ හරියට අර තැන්නට පහලින් නැල තියෙන. ඒකට වතුර මෝටර් කරන්න එහෙම ඕනේ. මෝටර් කරන්න ගියා නම් ලොකු ගාණක් එහෙම යනවා. මේ ඉතින් අපිට මුලින්ම වගා කරද්දී ඉතින් මේ ලොකු ගාණක් වියදම් කරන්න බෑනේ. ඒකින්ද ඉතින් මේ විදිහට ගත්තේ. මේ යනවා ඉතින් බටේ මේ තියෙන්නේ.
මයි මේ පාර දිගේ මේ දිගේ හැමදාම වතුර දාන දවසට එනවා. වතුර ගොඩක් දවස් වලට නෑ. ඉතින් වතුර මේ එක්ක ඒ කියන්නේ කට්ටිය පාවිච්චිට ගන්නවානේ. ඒකට වහනවා. ඉතින් අපි ඒ මොකක් හරි වුණාම පස්සේ හිමීට මේ අපි රොන්ලාට ඉතින් පොඩ්ඩක් හදා ගන්න. මේ අනිත් කට්ටියටත් පාවිච්චි කරන්න බෑ. ඒකින්ද අපිට ඉතින් ගොඩක් කරලා වතුර එන්නේ කොහොම හරි චූටක් හරි බටේ ආව මෙච්චර දවසක් මේ පළවලට දාන්න බැරි වුණා. අර පොකුණ පිරෙන්න තරම් තිබ්බ කොහොම හරි. අද උදේ තිබ්බා මේ වෙතින් කොහොම හරි වතුර නැති වෙලා ඉතින්. කොහොම හරි ඉතින් මාළු ටික මැරලා පොඩක් අවුල් ඉතින් ඇත්තටම. මෙන්න මේ වගේ තැනකින් තමයි ඉතින් ඕන් යන්නේ අපි. මම කැලේකින් තමයි පොඩි කැලෑජිත්තක් තියෙනවා ඉතින්. ඒ කැලෙන් තමයි යන්නේ අපි. ළඟම අපිට එතන යන්නේ. මේ ඔන්න ඔය විදිහට තමයි වතුර එන්නේ ඉතින්. කැලෑ ආස්සේ බඩ ගාලා හදාගත්ත වතුර ටික. එනවනේ ගොඩක්. අපි මෙතනින් තමයි හුලං අරින්නේ එහෙම. මේ ඒ කියන්නේ වතුර නැති වෙලා වතුර එන දවසට අනිවාර්යෙන් මේ ඔතනින් හුලං අල්ලනවා. ඒතර හුලං අරින්න ඕනේ. බයි ඉතින් මේ ඔච්චර ඔය වතුර සැරට ආවට මේ අපේ තැන්නට යද්දී ඔච්චර සැරට වතුර එන්නේ නැහැ. එච්චර වතුර එන්නේ නැහැ. ඊළඟ මම ඔයාලට එන්න ප්‍රමාණය පෙන්නන්නේ. එච්චර ගොඩක් එන්නේ නැහැ ඉතින්. ඕන් දැන් නම් වතුර එනවා මේ. ඕන් වතුර එනවා ඉතින්. ඒ වුණාට ඉතින් මාළු ටික මැරුණා. ආයෙත් මාළු ටික ගෙනල්ලා දාන්න වෙනවා. කොහොම හරි මේ පැය කීපයකට තමයි වතුර ටික හිඳලා තියෙන්නේ. නැත්තම් අපි හැමදාම ඇවිල්ලා බලදින් මේ වතුර ඔහම චුට්ටක් එන වෙලාවල් තියෙනවා. ඒකට කොහොම හරි මේ අද වතුර හිඳිලම ගිහිල්ලා